අපේ vlog එක දැන් මේ වෙලාවේ ටිකක් බිසි. අපි රෙස්ටොරන්ට් එකක් දාන්න ප්ලෑන් කරා. මේ දින අපි පුංචි රෙස්ටොරන්ට් එක. හරිම ලස්සනයි. වන්න මේ හරි view එක. මේ පැත්තෙන් ආපු නැති එක තමයි මොකද මේ පේනවනේ දේවල් වලට. බෑවුම. මේ කන්දේ කොටියේ ඉන්න. මේ පැත්තේ පල්ලම තියෙන්නේ. මේ අයින දිගේ තමයි උඩ නගින්නේ. ඕන්න බලන්න view එක. කරුණාවෙන් සහන් දෙන්න. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා දානීය පුදුමයි. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද ආවා ඉදල් ගස්සින්නට. ඉතින් මම කාලයකට පස්සේ තමයි ඉදල් ගස්සින්නට ආවේ. ඔයාලට මතක ඇති මගේ පරණ වීඩියෝ එකක් තිබ්බා ඩෙවිල් ෂීට් යන එකක්. යක්ෂයාගේ ආසනයට ගියා. ඉතින් එදාන් පස්සේ ඉදල් ගස්සින්නට ආවේ අද. මම හිතන්නේ දැන් අවුරුද්දක් විතර වෙනවා. ඉතින් ඉදල් ගස්සින්නට වෙනදා ක්ලයිමේට් එක ගන්න මේ තියෙන්නේ. මේ දවස්වල සැරටම අවුව. ඉතින් දැන් වෙලා 11 මාරට විතර ඇති. අපි අද යනවා ඉදල් ගස්සින්නේ. ඔයාලා කවුරුත් වැඩිය දන්නේ නැති ඉදල් ගස්සින්න උසම පීක් එකට. යදේක කැම්පින් එකක් කරන්න තමයි යන්නේ. තව ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඔයාලා දකින්න ඇති අද අපි ආවේ බණ්ඩාරේ ඉඳන්. අද බයික් කරන මේ ආවේ. අද ආවේ ට්‍රේන් එකේ. ඉතින් අද ඉන්නවා මාත් එක්ක යන්න ප්‍රසාද්. කලින් වීඩියෝස් වල දැකලා ඇති. ඉතින් අද ඉන්නවා අලුත් කෙනෙක්. ඉතින් අද ඉන්නවා මතීෂ. ඉතින් මතීෂ මට හම්බෙන්නේ O level කාලේ. ඉතින් අපි ක්ලාස් එකකට ගියා. ඉතින් අපිත් එක්ක යන පළවෙනි ට්‍රැවල් එකනේ. අනිවාර්යයෙන්. අපි බලමු එහෙනම් ගිහිල්ලා මතීෂ ගැන ඉස්සරහට යන ගමන් කියන්න. අපි එහෙනම් යන් ගිනි රස්නේ යන්න තමයි තියෙන්නේ දැන්. ඉතින් ඔයාලා ඉදල් ගස්සින්නේ කැම්ප් කරන්න එද්දි ඔයාලා සාමාන්‍යයෙන් නගින හයික් එකක් තියෙන්නේ මෙන්න මේකනේ. මේ කන්දනේ. ඉතින් අද අපි යන්නේ ඒ කන්දට නෙමෙයි. ඉදල් ගස්සින්නේ කියන්නේ හරි ලස්සන ස්ටේෂන් එකක්. ඉතින් ඔයාලා ඇවිල්ලා තියෙනවා නම් දන්නවත් ඇති. මෙතන තියෙනවා ඉදල් ගස්සින්න දෙමළ විද්‍යාලය. ඉතින් මේ හරියම ගෙවල් ටිකක් තමයි තියෙන්නේ. එතනින් පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට යන්න පුළුවන් බොරලන්ද පැත්තට. ඉතින් කියලා දීතලාව බණ්ඩාරේ පැත්තට යන්නත් පුළුවන්. අද අපි බයිසිකල් වල ආවනම් අපිට එන්න වෙන්නේ මෙන්න මේ පහලින් එන පාරේ. ඉතින් බෙරගල හපුතලේ පැත්තේ ආපු කෙනෙක් මෙන්න මේ ගහේ තියෙන ඒවා කාලා තිය සමහරට මම zoom කරලා shot එකක් දාන්නම්. මෙයාට කියන්නේ ice beam කියලා. සාමාන්‍යයෙන් ඔක අර මැංගුස් කනවා වගේ පොඩ්ඩක් මැද පළලා කන්න තියෙන පොඩ්ඩක් ඇතුළ කූල්. ඕකේ රහක් නෑ. ඉතින් මම කාලා දිනවා. ලොකු රහක් නෑ. සමහරට අර කූල් ගතිය නිසා නැති වට ice beam කියලා කියන්නේ. පොඩි කරලක් වගේ හැදෙන්නේ. මේ පැත්ත පේනවා තියෙනද ඔයාලට? වේලිලා ගිහිල්ලා වගේ තියෙන්නේ. හැබැයි තාම ලොකු රස්නයක් නැහැ නේ. කූල් හොලඟක් තාම තියෙනවා. බලමු ඉස්සරහට ඇද්දි කොහොමද කියලා. නැත්නම් ඉදල් ගස්සින්න කියන්නේ ගොඩක් වෙලාවට මීදුමෙන් වෙහිලා නේ තියෙන්නේ. ඔයාලා ඉදල් ගස්සින්න එනවා නම් මේ වගේ දවස්වල එන්න එපා. මොකද ඒ හරි එක්ස්පීරියන්ස් එක ගන්න බෑ මේ වගේ දවස්වල ආපු ගමන්. දැන් අපිටත් කන්ද මුදුනට ගියත් මේ දවස්වල මීදුමක් බලා ගන්න හම්බෙන්නේ නැති බොහෝ දුරට. හැබැයි උදේ පාන්දරටයි අද හවසටයි view එකක් නම් බලා ගන්න පුළුවන්. මේක තමයි අපි ගියපු යක්ෂයාගේ ආසනය. ටේබල් සීට්. බලන්න මාල් ලස්සන view එකක් පේනවා. අර පැත්තේ නාරංගලක් පේනවා. මේ කඳුකර පැත්තේ මේ පුණාගල පැත්තේ නම් එළුව සෑහෙන් දිනනවා. සෑහෙන් දිනනවා. අර මේ විදිහට. කොහෙද අපේ රිටන් සීට් එකක් තියෙන්නේ? මං හිතන්නේ හරක්ට වඩා ඉන්නවා වගේ.
ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ පැත්තට තද පැවිල්ලක් අල්ලලා තියෙනවා. මේව දැක්කම මේ පේන මේ වතුර නැහැ මේ වගේ. ඔක්කොම හිඳිලා තියෙන්නේ. මෙන්න මේ පේන කන්දරට තමයි යන්න ඕනේ. ඉතින් හිතනවා මේ දවස්වල කාලගුණෙත් එක්ක අපිට හොඳ view එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම හොඳ කැම්පින් නයිට් එකක් වෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් යමුවත් එක්ක මේ වීඩියෝ එක ඉස්සරහටත් රැඳිලා ඉන්න. මේක අමුතු ගමනක් වෙයි. මාත් ගිහිල්ලා නැති තවත් ලස්සන තැනකට තමයි අද ඔයාලා එක්කන් යන්නේ. යන් එන්න. අද අපි වතුර අරන් යනවා ලීටර් 10ක් 11ක් වගේ දිනවනේ. 11ක් වගේ දිනනවා. හැටි කියලා හිතනවා. මදි වුණොත් කරන්න දෙයක්වත් නැහැ වතුරත් නැහැ. මාරම රස්නේ ඉතින් කියන්න ඕනේ සෙල්සියස් 26ක් 25ක් විතර ඇති. අද ටෙම්පරේචර් එක. අපි අවුවේ නාවේ ටිකක් මහන්සි නැවතුනා පොඩ්ඩක් රෙස්ට් කරන්න. බලන්න මේ හරි view එක මාරම ලස්සනයි. මම මේ නැවතුනේ වල පෙන්නන්න. බලන්න මේ මෙතන මේ දේවත්තත් එක්ක මැදින් ගස් වැවිලා තියෙනවා. ඒ වගේ හෙවණැල්ල වැටලා ඒ view එක මාරම ලස්සනයි. ඊට හැපැත්තේ පේන්නේ මේ නමුරුකුල පැත්ත. ඒ පැත්තෙන් බණ්ඩාරල අපුතරේ ටවුන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි ආය ගමන පටන් ගත්තා. අපි මේ ෂෝට් කට් දාලා තමයි යන්නේ දැන්. මෙන්න මේ පාරේ ආවේ. පොඩි අඩි පාරක් තිබ්බා පඩි පෙලක්. ඒකේ තමයි උඩට යන්නේ. කන්ද තින්නේ මෙන්න මෙතන. බලමු ෆයිනස් කැලේ අහුවේද නැත්නම් ෆයිනස් කැලේ මිස් කරලාද යන්නේ කියලා. මෙන්න මේ තියෙන්නේ හපුතරේ ටවුන් එක. ඒතර මේ පැත්තේ තියෙන්නේ බණ්ඩාරවල ටවුන් එක. ඉතින් දැන් අපිට පේනවා මේ ඉන්නේ මේ පැත්තේ කඳු ටික. දැන් කලින් පේනුන්නේ නැහැ ඒ ටික. නාරංගල පේනවා. තව ටිකක් උඩට ගියාම හග්ගල සයිට් එකට අපිට බලා ගන්න පුළුවන් මේ. මෙතන තියෙනවා දොඩම් ගහක්. ගහ පිරීලා ගෙඩි දිනවා. සන් බණ්ඩ එක. ආ. ඕරල ගඩන්න පුළුවන් මේක හොඳයි කියලා. සුවඳ. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. ඒ කන්න පුළුවන්. රහයිද බං? ලොකු මේ තිත්තයි නේ පොඩ්ඩක්. ඒ අර මේකත් එක්ක කන්න නිසානේ. අපේ වැඩිය කැඩුවේ නැහැ කලින් ගැටදොඩම් කියලා හිතලා. මේ ගැටදොඩම් මම හිතන්නේ වෙන වර්ගයක් ඉන්නද මේක සාමාන්‍යයෙන් ගැටදොඩම් නම් කටේ තියන්න බෑනේ. සාමාන්‍ය බීමයක් හැදුවා සීනි සෑහෙන්න දාන්න බෑ. මම දන්නේ විදියට. මේක මේ වෙන වර්ගයක් ඉන්නද මම හරියට දන්නේ නැහැ. ගහ පිරීලා ගෙඩි දිනව කොහොම හරි. තව අතනත් ගහක් තියෙනවා. යනක මම ඒකත් පෙන්නන්නම්. කහම කහ පාටයි. මාර ලස්සනයි ගහේ ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ. ළඟට ගිහිල්ලා. මේක මේ ඇමුල් නැහැ. ලොකු ඇමුලක් නැහැ. අපි අර හරියට සුද්ධ කරේ නැහනේ. ඒක නිසා පොඩ්ඩක් අර තිත්තයි. ඉතින් මේ වගේ වෙලාවට ගැට දොරන් ගෙඩියක් හරි ගවන්නේ නැහැ. මරු ඉතින් මොකද අපි අවුවේ මේ හයික් යන්නේ. දැන් වෙලාව 1ට විතර ඇති. අපි හිමීටම ආවේ. ටයිම් අරගෙන හිමීට ආවේ. අපි ටයිම් තියෙන නිසා ලොකු හයික් එකක් නැහැ කියලා හිතලා තමයි යන්නේ. බලමු ඉස්සරහට. ලොකු දුරක් නෑ යන්න. දැන් අපි ෆයිනස් කැලේ කිට්ටුවටම ආවා. ඊට පස්සේ ෆයිනස් කැලේ මැදින් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් අපිට පේනවා ඉදල්ගස්සින්නේ ස්ටේෂන් එක. මේ හරියට. දැන් මෙච්චර ලව වැහිලා තිබ්බේ. බලමු අපි සමිට් එකට ගියාම අපිට බලා ගන්න පුළුවන්ද කියලා. ඉතින් බලන්නකො මේ පාරේ ලස්සන. මැද තියෙනවා රතු පාට පැලෑටි జాතියක් මලකුත් තියෙනවා. දෙපැත්තම කොළ පාටට තියවත්තු තියෙන්නේ. දැන් අපි ළඟයි ෆයිනස් කැලේට. දැන් අපි උදේටයි දවල්ට දෙකටම තමයි කන්න හදන්නේ. ඉතින් ඔන්න අපි ෆයිනස් කැලේට ඇතුළු වුණා. මේකේ පාරක් තියෙනවා අඩි පාරක්. අපි පුළුවන් තරම් ඒකේ ගිහිල්ලා ඉස්සරහට කන්ද පැත්තට හැරෙන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. මොකද මේ හරිය නගින්නත් පුළුවන්. ස්ලොප් එක වැඩි. ෆයිනස් කැලේ නගින එක අමාරුයි යාළුවා දන්නවනේ.
මේක පිකෝ ට්‍රේල් එකේ පාර. මම ඔයාලට එද්දි කියන්න අමතකුණා. මේ තියෙන්නේ සයින්ස්. අපි නැවතුනා කන්න. උදේටයි දවල්ටයි දැන් තමයි කන්නේ. මාරම සනීපයි. මාරම කූල් එකක් දැන්නවා. එහෙම තමයි මධ්‍යහන 12ට හයික් එකක් යනවා කියන්නේ. හද ගන්න. අපි ඉදල් ගස්සින්න අතන කඩෙන් ගෙන ස්ටේෂන් එකෙන් කඩෙන් ගෙන රොටි දවල්ට කන්න. පරිප්පු තියෙනවා. වඩේ තියෙන. තුන් මිරිස් තියෙන. අපි කාලා ඉවරයි. ආයෙ ගමන පටන් ගත්තා. බලන්න. දියෝනම් පාල. වව්. පාන්න මේ ගහ. සයිප්‍රස් ගහක් තියෙන්නේ. එතන පොඩි කෝවිලක් තියෙනවා. අපි දැන් ඉන්නේ 1800 වගේ සීමාවේ. අපි මීටර් 200ක් විතර ඇවිල්ලා තිනවා උඩට රේල් පාරේ ඉඳලා. අපිට පාර තියෙන්නේ මෙන්න මේ පැත්තට යන්න. අඩි පාර තියෙනවා දැන්. හරි තියෙන්නේ. සමිට් එක වෙන්න ඕනේ. ඔබ මේ හැපතට තව යන්න පුළුවන්. මේ කන්දේ මේ පැත්තේ තමයි ස්ලොප් එක අඩු. අපි ආව පැත්තේ කියන්නේ ඊළඟ ස්ටේෂන් එක පැත්ත ස්ලොප් එක වැඩි. ඕන්න බලන්න view එක. පංගිරිගල තේනවා නේ. පංගිරිගල පළතුඩුව ගොම්මුල්ලිය. මම හිතනවා හෙට උදේට අපිට පැහැදිලි view එක බලා ගන්න පුළුවන් මේ කියලා බලමු. පැටලිලාද නෑ? ඉතින් මේ පැත්ත පල්ලම තියෙන්නේ. අපි අයින දිගේ තමයි උඩට නගින්නේ. බලන්න මාර view එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. මම හිතන්නේ මේ උඩවේරිය peak 1, උඩවේරිය peak 2 මෙහෙම බලා ගන්න view එකක් ආයි සෙට් වෙනවා කියලා. ඉදල් ගස්සින්න සාමාන්‍යයෙන් යන කන්දට මේ දෙක පේන්නේ නැහැ. පේනවා තියෙනද ඔයාලට මෙතන පල්ල? මාරම ලස්සනයි. අතරම කියන්න වචන නැහැ. මොකද මේ මම දන්නවා අර පීක් එකට ගියේ නිසා එතනටත් මේ පැත්ත පේනවා. මාරම ලස්සනයි. හිතුවේ නෑ ඔය කන්දිද්ද දවසක මේ කන්දට එන්න පුළුවන් කියලා. අද රතු පාට ගස් නෑ. ඔයාලට පේනවද නේද? රතු පාට ගස් කියලා කියන්නේ මේ ගස් දළු දාන කාලේනේ. රතු ගොඩක් තැන් රතු පාට ගස් නෑ. ඉතින් මේ මෙතනත් පරිස්සමෙන් නගින්න ඕනේ. මොකද මේ ෆයිනස් කොළ තියෙනවා. ලිස්සන වැටුනොත් ඉතින් ඔයාලට මේ වීඩියෝ බලා ගන්න වෙන්නේ නැහැ. අපි කාපු දණේ නම් උඩට එන්න ප්ලෑන් කරේ. මේ පැත්තෙන් ආපු නැති එක හොඳයි. මොකද මේ පේනවනේ දේවල්ට බෑවුම. මේ පැත්තෙන් නගින්න අමාරු කොහොමද? මේ පැත්තට පේනවනේ බලන්න. ඉතින් ඒ ඔයාලා දැක්කේ කොටි වසු. කියන්නේ මේ කන්දේ කොටි ඉන්නවා. කොටි අය කොහොම මේ ඒරියා කියන කොහොමද ඉන්න හොට් ප්ලේස් ඉන්නවනේ. ඒතර අපිට පේන මේ ඒරියා එක බොම්මොල්ලිය බලතුඩුව වංගිරිගල. ඒ පැත්තෙත් කොටි ඉන්නවා. මේ පැත්තෙත් කොටි ඉන්නවා. හැම කන්දම කොටියක් ඉන්නවා. නේ? මොකන්දම කොටියක් ඉන්නවා. යන්නෙම කොටින්ගේ පැතිවල. කොටි වසුරු නම් හැමදාම මට හම්බ වෙනවා.
කලින් කැම්පින් එකේ ඔයාලා දකින්න ඇති අපි වලපනේ යද්දිත් අපිට හම්බුණා අලුත් මලුත් ටිකක් හම්බුණා. මේක නම් සෑහෙන්න පරණයි. හැබැයි ඉතින් කොටියෙක් බලා ගන්න තරම් වාසනාවක් නෑ. හෝන් ප්ලේස් යද්දිත් මට තාම හම්බෙලා නෑ කොටිය. මම ඔයාලට දවසක හෝන් ප්ලේස් ගැන සම්පූර්ණ වීඩියෝක් කරන්නම්. තාම හරි ටයිම් එකක් ආවේ නැහැ ඒකට. බලමු ගිහිල්ලා දවසක්. මෙහෙම තමයි අපි සෙල්ෆි ගන්නෙ. මාරම ලස්සනයි මෙතන. කියන්න වචන නැහැ. මාරම ලස්සනයි. මේ තනකොළ ටිකත් එක්ක නිල් අහස තියෙනවා මේ පැත්තේ. මේ පැත්ත නම් පොඩ්ඩක් දැන් මිදුණු ගතිය වගේ. උදේ පාන්දර නම් ලස්සන විදියක් තියෙයි. අපිට තව ටිකයි තියෙන්නේ යන්න. පේනවද දන්නේ නැහැ සමිට් එක. මේ ගස් කොනේම අහස පේන නිසාම එතන තමයි සමිට් එක තියෙන්නේ. පේනවනේ ප්‍රභාතේ. ආරම ලස්සනයි. ඒ ඇත්තටම හිතුවේ නෑ මේ මෙච්චර ලස්සනයි කියලා ඉදාල් ගස්සින්. දැන් හිතනවා මේක ආවා පරක් වැඩි කියලා. මේක කලින් එන්න ඕන ගානක්. සහ ඔයාලටත් මේ ලස්සන පෙන්වන්න. බලමු උඩට ගිහිල්ලා කොහොම view එකද තියෙන්නේ කියලා. ඉතින් පහළෙන් යද්දි සෑහෙන තුත්තේ තිබ්බා මේ බූට් එකේ. දැන් එකක්වත් නෑ කියන්නේ. ඉතින් මේ පඳුරු මැදින් ආයේ සමහරට එහෙම කකුල ගේද්දි තියෙන වැටෙන්නේ ඉතින්. ඒකත් මරු හැබැයි. නැත්නම් ගලවලා ආවහන යනවා. ඉතින් ඔන්න අපි අන්තිමට ආවා ඉදල්ගස්සින්න උසම පීක් එකට. ඉතින් මේක තමයි ඉදල්ගස්සින්න උසම පීක් එක. ඉතින් මේක තමයි සමිට් එක. තව වරේට යන්න පුළුවන්. ඉක්මනින් මහාගමු ටෙන්ට් ගහන්න තැනක්. අපි කනවා චොකලට්. මේක කන්ද නගිද්දි කන්නගෙන අපිව සමිට් එකට ඇවිල්ලා තමයි චොකලට් කන්නේ. අර පැත්තට පොඩ්ඩක් බලමු ගිහිල්ලා. මේ ටෙන්ට් එක ගහන්න තැනක් තියෙනවද කියලා. රයිට් අපි ටෙන්ට් එකත් සෙටප් කරා. ඒ පැත්තෙන් සන්සෙට් එක ගන්න මේ වලාකුළු ටික. අපි අතන ගිනි මෙලක් ගහපු එකක් තිබ්බ ඒතර යන්න ගන්නවා. එන්න මේ හැරි තේනවනේ අපි කට්ටිය බෑනම ෆොටෝ ගන්නවා. මේ හැරියේ ගිනි මෙලේ ගහන්න කියලා තමයි බැලුවේ. ගල් ටිකක් වටේට තියලා මං ආ පොඩ්ඩක් සයිඩ් එකට මේ කන්දේ ඔයාලට view එක පෙන්නන්න. ඕන්න මෙතනට ආවම පහළ ගිනි ගන්න. අපි එද්දිව ගින්න තිබ්බේ නැහැ. පාන්නකො මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි ඉන්න පැත්ත, ඒ කියන්නේ මගේ ගම බණ්ඩාරල. මේ පැත්ත හොඳට පේනවා. බණ්ඩාර ටවුන් එක සම්පූර්ණයෙන්ම පේනවා. අපුතලේ ටවුන් එක පේනවා. පියතලාව පේනවා. ඉතින් නාය පැත්ත කන්ද යටට වල පේනවා ඇති. යට මීදුම් ලේයර් එකක් තියෙනවා. මාරම ලස්සනයි. අර පැත්තට තමයි පේන්නේ අපි ගියපු වංගෙඩිගල ගොම්මොල්ලිය බලතුඩු තියෙන්නේ ඈ පැත්තට. ඒ කියන්නේ අපි ටෙන්ට් එක ගහුවේ ඈ පැත්ත. ඉතින් ඔන්න ඔය view එක තමයි ඉද්දාල්ගස්සින්නේ උස්සම කඳු මුදුනට පේන්නේ.
ගන්න දැන් ලයිට් ටෙලි ටික ටික වැටෙනවා අපිට ටවුන් එකේ බණ්ඩාල ටවුන් එකේ ඒ අතරතුර පහලින් කෝච්චියක් එනවා හැනවා බොරුවා තේ ප්‍රසාද් ගිතේ ඒක සීන්ට ඇති බල මරුණේ සීනි නෑ කියලා අපි සැලෙන්නේ නෑ අපි ගෙනවා ස්විස් රෝල් කමු චිකන් එක තැම්බෙනවා මෙතන අතන ගිනි මැලේ තියෙනවා පිටිපස්සේ ටෙන්ට් එක තියෙනවා ඉතින් මේ ඉන්නේ අද චෙෆ්ගේ පළවෙනි කැම්පින් අත්දැකීම ඉතින් මොකද හිතෙන්නේ ආපු දවසේ නම් වෙනවා ආපු දවසේ ආරවලට වෙනවා අම්මෝ අද මම ෆ්‍රී එකකින් ඉන්නවා චෙෆ්ලා දෙන්නෙක් ගෙනල්ලා ඉන්නේ අද ඉතින් ඔය රම්පෙටික මොකටද රම්පෙටික අපි දානවා එක බත් එකට කහ බත් එකක් හදන්න ආ කහ බත් එකක් හදන්නේ නේ ඉතින් අපි අවශ්‍ය දේවල් ටික කපා ගත්තා මෙතන තියෙනවා බත් එකටයි පරිප්පු එකටයි අවශ්‍ය දේවල් ටික ඊට පස්සේ අපි චිකන් තම්බු වතුරක මේකට දාගන්න. අපි මෙහෙම එකක් නම් මේ හදන්න හිතන් ගන්න නෑ මේ දැන් හිතුනේ. අන්තිමට දැන් මේ කහබත් එක්ක හදන්න ආයේ මේකෙන් බිරියානි ගත්තා හැදෙන්නේ. රයිට්. ඊට පස්සේ මේකට කහනම් දාන්න ඕනේ. ටිකක් දාමු. ඊට පස්සේ අඩු ගන්නට වතුර දාලා රිපේ තියන්න තමයි තියෙන්නේ. හැදන ගමන් තියෙන්නේ දැන් කහපත් එක බිරියානි වෙලා තියෙන්නේ අපිට මේකට දැන් තමයි හිතන්නේ චිකන් ටිකක් දාන්න තිබ්බා ඔයගොල්ලෝ අපි චිකන් ටික ඇදලා ගමු අපි පපඩම් මැද ගන්න යන්නේ ඉතින් අදත් ගෙනවා පපඩම් ඔයාලා කලින් කැම්පින් එකේ දකින්න ඇති පපඩම් ඉතින් අපි කනවා පපඩම් මේ වගේ ඇති ගුණයක් නම් මම දන්නේ නැහැ මේවා දාපු ගමන් බත් එක රස් වෙනවා ඒක නිසා අපි බෙද ගන්නවා පපඩම් ඉතින් ඔන්න අපි කන්නයි හදන්නේ දැන් ලස්සන කෑම වෙලක් තියෙනවා අපිට බලන්න ගිනිමෙලෙත් එක්ක ගිනිමෙලෙත් අපි හොඳට පත්තු කරගත්තා මේ කට්ටියත් ඉන්නවා බලාගෙන ඉතින් තුන්දෙනාට මාර බඩගිනි මුනිම කමු වෙනවා දුම එනවා සෑහෙන්න අපි කාලා බලමු කොහොම රායිද කියලා ලුණු ගාන්න මහරම රහයි සර් කොහොමද කෑම එක? ලුණු කොහොමද?
හැමදේම ගානට 5 ස්ටාර් එකට ගිහලා කණ්ඩ හම්බෙන්නේ. I know you told your friend you're not okay. And tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey as you fade away. ඉතින් කොහොමරි පළවෙනි පාට කැම්පින් එන පුද්ගලෙක් එක්ක ඇවිල්ලා අපි කොහොමරි ඇහැරවල තිබ්බ එකමාරන එක. මෙච්චර අපි සාමාන්‍යයෙන් ඇහැරලා ඉන්නේ නැහැ වෙන කැම්පින් ගියාම. පරිමෝන්නම් 11:00 12 වෙනකන් ඉඳි. ඒත් ඔය ෆොටෝ එකක් ගහගන්න ඉඳි. අපි බලමු 3ටවත් නිදාගන්න. 2කටවත් නිදාගමු. හෙට උදේ බනින්න එපා. නෑ නෑ බනින්න නෑ. කොහොමත් මචං හෙට උදේ අපි හැරෙන්න ඕනි 5:05යි. හරියටවත් හැරෙන්න ඕනි 6ට විතර සන්රයිස් එක බලන්න. ඊළඟට කියන්න ඕනි ඔයාලට පේන ඇති මං ජර්සියක් දාලා නෑ. ඒ කියන්නේ අද ලොකු සීතලක් නෑ කන්ද මුදුනේ. ප්‍රාර්ථනා කරමු හෙට ලස්සන සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ඔයාලට ඔක්කොටම good night. 2 hours later. මේක තියෙනවා බත් ඉතිරි බත් අපේ බිරියානි එකත් පොඩ්ඩක් රත් කරගන්න ඕනේ. මොනවා මන් දින්නේ? බෙඩ්. ඒකේ ටිකක් තුර. ඇයි මේක රත් කරන්න බෑ? ටිකක් තුර ඊතලේ මේ ඉන්නේ සහායකව දක්වන්නු උපදේශක. අපි තමයි මම තමයි කන්නෝ. පාන්දර 3:00 වෙලාව. දැන් මෙහෙම බත් එක රත් කරගෙන හොදා ගන්න. මේ කැම්පින් ඇවිල්ලා ජීවිතේටම පාන්දර 3:00ට අද තමයි කන්නේ. මාරම රහයි මේක. ඉතින් බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් ඔයාලට පේනවදනේ. සහ ඔයාලත් ඉතින් ගෙදර අර ඉතුරු වුණ හට්ටියට ඔය තියෙන ඔක්කොම දාලා කනවනේ. ඒ රහයි ඉතින් මං හිතන්නේ 5 star hotel එකකින්වත් ගන්න බෑනේ රහ. මේකත් ඒ වගේ එකක්. දැන් පොඩ්ඩක් අර මදගින්නේ නෙමෙයි බොරු කියන්න බෑ නේද? මේක මදගින්නක් ගෑ. ගිනි වැලේට දාලා රත් කරගත්තා. මේක මාරම රහයි ඉතින්. උතරම කියන්නේ බොරු නෙවෙයි මාරම රහයි. මම හන්දත් තියෙන්නේ මම අතින් කර මම පොල්කට වෙද්දී ගන්න. දැන් කාලෙ නිදාගත්ත නම් 11ට විතර ඇරියි ඈ. සන්රයිස් උත් නැහැ මොකුත් නැහැ. අද කැම් කරන උන් ටිකක් තේ බෙදන්නේ. ඈරවයි ඇවිල්ලා. ඈරවයි ඇවිල්ලා. මේක සොලිඩ්. අම්මෝවා. මල්ලි ඔයාලගේ දවස් ඉවරයි නේ. ඔයාලා යන්න ගියයි. යන්නත් ඔය විදිහට දාව ගියායිද? ඉතින් ඔහොම තමයි අපේ නයිට් එක ගෙවුනේ. ගෙවිලා ඉවරයි දැන්. තව පැය දෙකයි තියෙන්නේ. ඉතින් දැන් නම් අර පැත්තේ ලයිට් උන් දිවලා. ඒ මිනිස්සුන් ඉන්නේ කොහෙද බා? සන්රයිස් එක හම්බෙමු. එහෙනම් good night. නෑ good morning. bye bye. hello good morning. ඉතින් ඔන්න අපි කොහොමද අන්දර පැයකමාරක නිදාගත්තා. ඊට පස්සේ ඇහැරුණා උදේ සන්රයිස් එක බලන්න. දැන් වෙලාව හරියටම 7:45යි. ඒ කියන්නේ 8ට කාලයි. මාර මගුවක් තියෙන එළියේ. මගුවර මේ දවස්වල පායන සීන් එක නිසා අපි බැලුවේ මෙතනින් මේක පොඩ්ඩක් ඉක්මනින්ම ටෙන්ට් එකම ගලවලා මෙතන අස් කරලා පොඩ්ඩක් හෙවණකට ගිහිල්ලා උදේ කෑම හදාගන්න. උදේ දැන් අපි තව ටිකක් කරලා මෙතන හිටියොත් ටිකක් හෙම්බත් වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් දවසම එපා වෙනවා. අපි එහෙනම් ඉක්මනින්ම මෙතන අස් කරමු. රයිට් අපි එහෙනම් යන්න හදන්නේ. බලමු ගිහිල්ලා හෙවණක උදේ කෑම හදාගන්න ඕනි. ෆයිනස් කලේ තමයි හෙවණක් තියෙන්නේ. බලමු මෙතන ගිහිල්ලා හොඳ තැනක් සෙට් වුණොත් හදනවා, නැත්නම් පහළටම යනවා.
මේ පැත්තේ තියෙනවා පාට ගස් ටිකක්. බලන්න පේනවද නැද්ද? මෙන්න මේ ඒරියාවේ ගිහන් රතු පාට, කම්බිලි පාට මාරම ලස්සනයි. මේ ළඟ නෑ අර ඒරියාවේ තියෙනවා. ඉතින් අපි ආවි මේ පැත්තෙන් බලන්න මම පෙන්නුවේ සෑන් ප්‍රපාතයක් තියෙනවා කියලා. බලන්න මෙතන ප්‍රපාතය. අයින් දැන් ෆයිනස් කොල තියෙනවා. ඒක පරිස්සම් බහින්න ඕනි. නැග්ගාගෙන පරිස්සම් බහින්න. පොඩ්ඩක් විශ්ුත් අල්ලගන්න ගතියි. එතන සෑන් ප්‍රපාතයක් තියෙන්නේ. මේ බලන්න view එක. මේ පේන්නේ වංගෙඩි කල. මෙතන බලතුඩුව. මෙතන ගොම්මුල්ලිය. ඊට හැපැත්තේ ගොම්මුල්ලිය පිටු. මේ තියෙන්නේ මායිම්තන. එතනින් හැපැත්තේ රෑදම තියෙන කන්ද තමයි වර්ල්සන්. ඊට හැපැත්තේ නැග්ග්‍රැක් පොඩ්ඩක් පේනවා. මේ තමයි උඩවැරිය පීක් 2. මේකට තමයි මීරිය දෙන්න කියන්නේ. ඉතින් මේ ගස් අස්සේ මේ තියෙන්නේ උඩවැරිය පීක් 1. ඔක තමයි මම ඊයේ ඔයාලට පෙන්නුවේ ඌව පළාතේ උසම කන්ද හැටියට සලකන්නේ ඕක. නමුත් අපි අර කඳු නම් කරලා තියෙන විදිහට නමනුකුලනේ කියන්නේ. ඉතින් මෙන්න මේ හරිය මේ මැදින් වලට වෙන දන්න ලයිට් කනර් එකක් තියෙනවා. මම පුළුවන් නම් zoom කරලා shot එකක් දාන්න. ඔතන මගේ උඩවැරි වීඩියෝ එකක් තියෙනවා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. ඔතනට පේනවා ලංකාවේ උස්සම කඳු 10න් කඳු 7ක් ඔතනට පේනවා. ඉතින් මම 7 ඔතනින් ඉඳන් පෙන්නනවා ඔයාලට. අපි ගියපු දවස් මාරව ලස්සනයි එදා. ඒ වීඩියෝ අනිවාර්යෙන් බලන්න බලපු නැති කෙනෙක්. මේ තියෙන සමනල වැව. ඊට හැපැත්තේ කූරගල සයිඩ් එක මායිම් තැන්නෙන් පහළ ওই නිම්නයක් තියෙන්නේ. ඕකෙන් තමයි යහල තැන්න දියල්ල වැටෙන්නේ. ඒතර බම්බර කන්ද දියල්ල පේනවා මට මෙතනට. මේ දවස්වල වතුර නැහැ. මම බලන්න zoom කරලා දාන්න. දියල්ල චූට්ටක් වෙන නූල වගේ. ශ්‍රී ලංකාව උසම දියල්ල. ලංකාවෙල්ල පෙන්නේ ලංකාවෙල්ල වැහිලා තියෙන්නේ. ඉතින් ඔය තුනේම වතුර පාරවල් තුන මෙන්න මේ කඳු දෙක මැදින් ඇවිල්ලා තමයි ඩබල් බ්‍රිජ් හරහා යටින් ගිහලා යන්නේ. ඉතින් මෙතනට පේනවා වලට මේ පේන්නේ කොළඹ පාර. දිගටම පේනවා. ඉතින් ඔය පේන්නේ කළු පහන හරිය. සමනලයට මෙන්න මේ පැත්තේ තියෙන්නේ කැම්පස් එක. බලන්න මෙතනට මාර view එකක් තියෙනවා. අපි කනවා ප්‍යාස් ගෙඩියක් ගෙනවා. මේක රහයිද දන්නේ නැහැ බලමු. අපුම් බලන්න යාළුවනි. ආවලත් තියෙන. ආයි තියෙනවා පිට ඇපල් තියෙනවා. ඔරෙන්ජ් තියෙනවා. පළ තියෙනවා. ඔරෙන්ජ් තියෙනවා. දොඩම් මාලයක් හදුවා. අපි දෙමු අපේ මුත්තර. දොඩම් මාලේ. අපේ සර්ට් සර්ට්. අස්සන thank you ආයිබෝන් අපි සර්ට් අපි මාලේ බලන් දෙනවා ස්ටාරි මේකත් මාලේ මේ පෙන්ඩන්ට් වෙන්නේ ප්‍යාස් ගෙඩියක් ගෙනා. ප්‍යාස් ගෙඩි පැත්තක් කන්න බෑ. ඔන්න ඉතින් අපි ආවා ගමන පටන් ගත්ත තැනට කීට්ටුවට. රේල් පාර පේනවා. තේවත් හරියට ආවා. ඉතින් පහල තියෙනවා. දැන් අපි මේ ඊයව පාරේ නෙමෙයි යන්නේ. වෙන පාරකින්. මේ පාරෙන් ඊයවත් අපිට ළඟයි. හැබැයි මේ කන්ද වැඩිනේ වඩිබෙල්. ඉතින් ඔන්න අපි ආවා අලුත් රෙස්ටුරන්ට් එකකට. මේ තමයි අපේ උදේ කෑම ගන්න රෙස්ටුරන්ට් එක. මාරුවේ. මේ කැටයන් දාලා තියෙනවා. අද කට්ටිය සෑන් වහන්සේලා තියෙනවා. ඒ වගේම අපි දැන් මෙතන අපි උදේ කෑම හදාගමු. ඔයාලට පුළුවන් ඒක අපිත් එක්ක රස විඳින්න. ඊයේ හයිකින් කරපු අපේ කෑම්ප් එක ගහපු මවුන්ටන් එක තමයි හැවැත්තේ තියෙන්නේ. ඔය කන්ද උඩටම ගිහිල්ලා අපි ඊට පස්සේ දැන් උදේ පාන්දර ඇවිල්ලා අපේ vlog එක දැන් මේ වෙලාවේ ටිකක් බිසි. අපි රෙස්ටොරන්ට් එකක් දාන්න ප්ලෑන් කරා. මේ තියෙන අපේ පුංචි රෙස්ටොරන්ට් එක හරිම ලස්සනයි. මේ පට්ට ගතියට තියෙනවා. ලස්සන ආකිටෙක්චර් එකක් තියෙනවා. මේ ඉන්න අපේ ෂෙෆ්ලා දෙන්න. අර සුපර්වයිසර් මේ ෂෙෆ් ඉන්නේ. මේක තමයි අපි කිචන් එක. දැන් ඔයාලා බලලා තියෙන මේ බෑග් තුනක් තියෙන්නේ කියලා. ඉතින් කැම්පින් යන කට්ටිය මේ ලිප දැකලා ඇති. සහ වීඩියෝස් බලපු කට්ටිය මේ ලිප දැකලා ඇති. ඉතින් මේ ලිප ඔයාලා ගන්නවා නම් මේ වගේ බෑග් තුනකුත් ගන්න. මොකද මේ ලිප ගන්න එපා. මේකේ තියෙනවා මේ වින් ප්‍රූෆ් එක. වින් ප්‍රූෆ් එක ගත්තා නම් මේක වටේට එන පොඩි කවර් එකක්. ඒකට උලක ඇතුළට යන්නේ නැහැ. මේ දැල්ලේ හැම යන්නේ. නැත්තම් දැල්ලේ හැම යන්නේ මේ ගෑස් ටින් එක අපරාධයක් තමයි. ඒක නිසා මේ ලිප ගන්න එපා. අනිත් ලිප ගන්න. මේ ලිප ගන්නවා නම් ඔයාලට බෑග් තුනකුත් ගන්න වෙනවා මේ වගේ. ටිකක් ලොකු බෑග්ස් ටිකක් ලොකු බෑග් තුනක් ගන්න වෙනවා. එහෙනම් කෑම එක හදලම සෙට් වෙමු ඉතුරු කෑල්ලේ.
අපි කෑම ගන්නේ අපේ අලුත් රෙස්ටුරන්ට් එකේ. ඉතින් ඔන්න අපි කාලා ඉවරයි. දැන් අපි යන්න ඕනේ ස්ටේෂන් එකට. ඊට පස්සේ ට්‍රේන් එකේ තමයි අපි ආ ගෙදර යන්නේ. ඉතින් ඔන්න මෙතනත් ඉතින් තිබ්බේ ඉතින් මස් කරා. මේක මම හිතන්නේ සමහරවිට අර පිකෝ ට්‍රේල් යන කට්ටියට රෙස්ට් කරන්න හදපු එකක් දන්නේ නැහැ. ලස්සනට තියෙනවා. වැඩේ නියමයි. ඉතින් අද අලුත් සමාජිකයෙක් එක්ක තමයි අපි මේ හයික් එක ගියේ. මතීෂ පළවෙනි පාට තමයි අපිත් එක්ක සෙට් වෙන කැම්පින් එකක් යන්න. ඉතින් හිතනවා මේ පළවෙනි කැම්පින් එක කොහොමද එක්ස්පීරියන්ස් එක? සුපර්. කියනවද නැහැ. great. හොඳට ගෑවනේ. හොඳට ගෑවා. හොඳට enjoy කරා. ඉතින් ඒ වගේම මගේ පරණ මිත්‍රා ප්‍රසාද් සෙට් වුණා කාලෙකට පස්සේ අපේ කලින් ගමන් 3-4කට සෙට් වෙන්න බැරුණා. ඉතින් මතීෂ ගැන මම ඔයාලට වීඩියෝ එක පටන් ගත්තේ කිව්වා කියන්නම් කියලා. මතීෂ කියන්නේ ඇත්තටම ඉංග්‍රීසි සර් කෙනෙක්. බණ්ඩාරේ ඉන්න කට්ටිය නම් මේ මූණ හොඳට දන්නවා. ඉන්ෆිනිටි ඉංග්‍රීෂ් යාගේ බ්‍රෑන්ඩ් නේම් එක. ඉතින් මම දාලා තියන්නම් ඔය සයිඩ් එකකින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් පේජ් එකට ගිහින් බලන්න. ඔයාලට ස්පෝකන් නේම් හදා ගන්න ඕන නම් මතීෂව කන්ටැක්ට් කරගන්න. ෆෝන් නම්බර් එකත් මම යටින් දාන්නම්. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරපු කට්ටිය කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ඔයාලගේ අදහස. අනිවාර්යෙන් අපිට වටිනවා. මොකද ඒක බලලා තමයි අපි ඊළඟ මම ප්ලෑන් කරන්නේ. ඒ වගේම ප්‍රසාද්ගේ channel එකක් තියෙනවා The Dripper එවරස්ට් ගැන තියෙනවනේ ගොඩාක් දේවල් තියෙනවා කරලා. අතර අපිත් නොදන්න දේවල් දැනගන්න එකෙන් සෑහෙන මාන්සේලා කන්ටෙන්ට් හදනවා. ඉතින් ඩොකියුමන්ටරි වීඩියෝ බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ channel එකට සෙට් වෙන්න. මම ඒකේ link එක description එකේ දාලා තියන්නම්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකත් මෙතනින් ඉවර කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟට කැම්පින් එකක් හරි කොයි හරි හයික් එකක් හරි අරන් එන්න ඉක්මනින්ම. එහෙනම් ඉතින් ගිහින් එන්න. ඔකට ජය. බයි.